ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා අද මත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. අද අපි කතා කරන්න යන්නේ ලස්සන කවි පන්තියක් ගැන. ඉතින් මේ කවියෙන් කියවෙන්නේ මොකක්ද? හරි. අපි දැන් යමු කවියට. ඔන්න මේක සිද්ධ වෙන්නේ එක්තරා කාලවකවානුවක එක තරුණයෙක්ට. පොලිසිය මගදී නවත්තලා දඩකොළයක් ලියනවා. ඉතින් මේ තරුණයා දඩකොළ කීපයක්ම කාලා එක මාසයකදී දඩකොළ 3-4ක් විතර ලබා ගන්නවා. ඉතින් මේ තරුණයාට දඩකොළ ගෙවලම හති. ඉතින් ඒක නිසා තමා තරුණයා තමන්ගේ හිතේ තියෙන ශෝකයට මේ වගේ කවි පන්තියක් ලියන්නේ. හරි. අපි දැන් මේ කවිය අහලම බලමුකෝ. බයිසිකලේ දමා ආවෙමි මම අද ගෙදර සිට. දඩකොළයකින් වැහුවා මගේ යකඩ සිට. අහසින් ගියත් ලියනවා මුන් අහසේ සිට. එක මිනිහෙක් ගැහුවේ නෑ හෙඩ් ලයිටක් ඈත සිට. ඉතින් බලන්න එතන කියලා දෙන කතාව. අපි අහසෙන් ගියත් මේගොල්ලෝ අහසේ ඉඳලා හරි අපිට දඩකොළ ලියනවා කියලා මේ තරුණයා මෙතෙන්දි කියනවා. ඒ වගේම කිසිම කෙනෙක් එයාට හෙඩ්ලයිට් එකක් ගහලා පොලිසියෙන් ඉන්නවා කියලා දැනුවත් කරේ නැහැ කියලා. පොඩ්ඩක් කෝපය මිශ්‍රිත හාස්‍යකින් යා කියනවා. ඊළඟට නිල ඇඳුමකට හිර වුණු ඒ තරුණ සිත. ඒ කියන්නේ මෙයාට දඩකොළ ලියපු පොලිස් නිලධාරියා ගොඩක් වෙලාවට තරුණ කෙනෙක්. හදිස්සියකටවත් කපන්නේ මම යලි ඩබල් ඉර. ආයෙනම් මම මොන හදිස්සියකටවත් ඩබල් ඉර කපන්නේ නැහැ කියලා මේ තරුණයා කියනවා. රාලහාමි උණු වෙන්නේ නැද්ද ඔය පොලිස් සිත? පඩියම ඉවරයිනේ ගෙවලම දඩ පාරේ හින්දා. ඉතින් මෙයා කියනවා මෙයා පාරේ ඉඳලා දඩකොළ ගෙවලා මෙයාගේ පඩිය ඉවරයි කියලා. අපි යන්කෝ ඊළඟ කවියට. බයිසිකලේ ගත්තේ ණය වී මම ගිය මාසේ. ගද්දා පටන් දඩකොළ 4කි මේ මාසේ. ආසාවටයි පැද්දේ බයිසිකලේ වේගෙන් මහ පාරේ. දඩ ගෙවලම ණයයි ගෙවනවා ඊළඟ මාසේ. දැන් මෙයා දඩකොළ ගෙවලම මෙයාගේ හිතවතුන්ට ලොකු ගාණක් ණය වෙලා තියෙනවා. මෙයා කියනවා මෙයා ඊළඟ මාසේ පඩිය ගත්තාම ඒ ණය ගෙවලා ඉවර කරනවා කියලා. ඔන්න ඉතින් අපි මෙහෙම කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ කවි පන්තියේ අන්තිම කවිය ගැන කතා කරන්න. හරි. අපි ඒ කවියටම යමුකෝ. රෑ යාමේ වාහන පාරේ අඩු හින්දා හෙමින් ගමන් වාහනයක් ලත වුණු හින්දා ඉස්සර කරන් ගියේ මාහට ඇයි නින්දා නිදියන්න ඕනේ සර් ආයෙත් හෙට වැඩ හින්දා. ඉතින් මේ තරුණයා කියනවා මෙයා රෑ වෙලා යද්දි පාරේ එයාට ඉස්සරින් වාහනයක් ලත ගියපු හින්දා මෙයා රෑට ගිහිල්ලා ඉක්මනට නිදා ගන්න ඕන හින්දා මෙයා ඉර කපලා ඉස්සර කරේ කියලා. ඉතින් බලන්න මනුස්සයෙක්ට කොයි වගේ සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒක එකිනෙකාට අනුව සාපේක්ෂයි. තමන්ගේ කෝපය, ශෝකය හැමදේම වහන් කරගෙන එයා දකිනවා අපිට නොපෙනෙන පැත්ත. හරි. ඉතින් අද මම කතා කරේ දඩකොළයක් ගැන. අපි ඊළඟ දවසේ මේ වගේ කවි පන්තියක් එක්ක තව සිද්ධියක් කතා කරමු. ඔව් මම කතා කරන්නේ සත්‍ය සිද්ධි. ඒ කියන්නේ අපි යථාර්ථය අපි නිතරම දකින සිද්ධීන්. ඉතින් අපි ඊළඟ දවසේ මේ වගේම සත්‍ය සිද්ධියක් ගැන කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.